මොකද ඉගෙන ගන්න එක ඉගෙන ගන්න තමන්ගේ වාසිය ගැන හිතලා තමන්ට නිදිමත එන එකක් දැල්ලා දාලා යනවා. ඒක ඔකේ ආතල් එක. හැබැයි ඌ හිතුවනම් අනේ මගේ අනාගතයේදී අම්මට තාත්තට සහෝදරයට මේ රටට වැඩි උන්නේ මගේ අනාගත ස්වාමිපුරුෂයාට භාර්යාවට මගෙන් උපදින දරුවට වාසි. එහෙම හිතාගෙන එන එකේ කොහොම ඉගෙන ගන්න ඕන. මම පන්තිය නතර කරන්න හදනවා පැය දෙක ඉවර වෙලා. ඔයා මට කියන්න ඕනේ සර් අනේ ප්ලීස් සර් තව විනාඩි 5ක් මගේ අනාගතේ දරුවා වෙනුවෙන් මට උගන්වන්න. ඒ හැංගීම එන්න ඕන. අනිත් මගේ තාත්තා වෙනුවෙන් මට තව විනාඩි 5ක් උගන්වන්න. අම්මා වෙනුවෙන් උගන්වන්න. යකෝ එහෙම එන්න බෑ. හැබැයි කවදාවත් මගේ මේ ඉතිහාසයක මට කිසිම එකේ චිට් එකක්වත් ෆිසිකල් ක්ලාස් එකේ ඉවර නැහැ. අනිත් සර් තව විනාඩි 10ක් උගන්වලා යන්න. හැමදාම උන් කරේ 4ට හවස පන්ති ඉවර වෙනවා නම් 3 විතර ඉඳන් බෝතල් බෙල් ගන්න ගන්න. සිග්නල් දෙනවා. හරි බං අපි මේ පිපාසෙන් ඉන්නේ යකෝ ඇත්ති නවත්තපි ඔක වගේ හැංගීමක් දෙනවා. ඩෙස් බංකු බෙල්ලන්න ගන්නවා පිටිපස්සේ ඉන්නේ. සමහරවිට බැරිම නම් චිට් එකක් කියනවා සර් ඇති සර් දැන් ඔළුවට යන්නේ නෑ සර් කියලා ඒවල් තියෙනවා. එක විදියට යන්නේ මොනවද මේ අපි කියන සුබ සාධන භාණ්ඩ. දැන් මේ වචනේ අහලා තියෙනවා පුතේ. ලංකාවේ ප්‍රබලම සුබ සාධන භාණ්ඩය වෙන්නේ අධ්‍යාපනය. සෞඛ්‍ය. නේ අහලා ඇතින් ලංකාවේ සුබ සාධන භාණ්ඩ කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන එක හැමෝම දන්නවා. තේරුමක් අර්ථයක් දන්නේ නැහැ හැබැයි දන්නවා. අවගුණ භාණ්ඩ අනිත් එක. මේ අවගුණ භාණ්ඩ කියන්නේ නීච භාණ්ඩද නෑ හාත්පසින් වෙනස්. මේ අවගුණ භාණ්ඩ සහ නීච භාණ්ඩ අතර වෙනස උසස් පෙළ පේපර් එකේ ප්‍රශ්න විදියට එනවා. එන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. අවගුණ භාණ්ඩ වෙනයි නීච භාණ්ඩ වෙනයි. නීච භාණ්ඩ කියන්නේ සතුටක් තියෙන්නේ අර කැලි කසල වල්පන ඇටි ඒ වගේ ඒවා. මිලක් ගෙවලා ඒවා ඉවත් කරන්න උත්සාහ කරනවා. හොඳ සීයෙන් අහගෙන ඉන්න ඒවා ඇවිල්ලා හොඳට ඔලුවේ තියාගන්න ඕන. අනිවාර්යයෙන්ම පුතේ නීච භාණ්ඩ වල මුදල් ගෙවලා හරි ඉවත් කරන්න උත්සාහ කරනවා. ගන්නෙ නෑ. තෘප්තියකුත් නෑනේ. මේවා හැම නෙවෙයි. අවගුණ භාණ්ඩ කියන්නේ පුතේ ඉහළ සතුටක් තියෙන ඒවා. රයිට් මම උදාහරණ ගත්තොත් උදාහරණ කලින්ම කියන්නම්කෝ. සියලුම මත්පැන් මත්ද්‍රව්‍ය අයිස් වේවා ඕන එකක් ඈ මත්ද්‍රව්‍ය මත්පැන් ගණිකා වෘත්තිය ඔය වගේ සියලුම දේවල් අයිති වෙන්නේ අවගුණ භාණ්ඩ ගණයට. මේවා භාවිතා කරන උන්ට ඉහළ තෘප්තියක්. එහෙනම් නීච භාණ්ඩ වෙන්න බෑ. නීච භාණ්ඩ නම් තියෙන ඍණ තෘප්තිය අසතුටක්. දැන් කුඩු ගහන එකේ ඉච්චර වියදම් කළා ඇබ්බැහිවිලා කුඩු ගහන්නේ බොන එකෙක් ඇයි බොන්නේ? ඒකේ තියෙන ඉහළ යුටිලිටි එක නිසා. ගොඩක් මේවට ඇබ්බැහි වෙලා ඉවරයි. ඇබ්බැහි වෙන සුළු කියන්නේ ඉහළම තෘප්තියක් තියෙනවා සමාජයට නෙවෙයි කරන එකකට. රයිට්. පුතේ සුබ සාධන භාණ්ඩයි අවගුණ භාණ්ඩයි බෙදීම වෙන්නේ මෙහෙමයි. අපි ඔකට කියනවා භාවිතා කරද්දි මේ සුබ සාධන භාණ්ඩ භාවිතා කරද්දි හොඳරාන් ඉන්න බාහිර සමාජයට භාවිතා කරන කෙනාට නෙවෙයි බාහිර සමාජයට වාසි වෙනවා නම් අන්න මගේ වචනේ භාවිතා කරනවට අපි කියන්නේ පරිභෝජනීය. මේ පරිභෝජනයේදී බාහිර සමාජයට වාසි වෙනවා නම් අපි ඒවට නමක් කියනවා පුතේ ධන බාහිරතා කියලා කියනවා. මේ බාහිරතා කියන එකේ සරල අදහස යම් කිසි ආර්ථික කටයුත්තක් නිසා ඒකට සම්බන්ධ නැති බාහිර මිනිස්සුන්ට ඇති වෙන වාසි අවාසි ඔක්කොටම කියන්නේ පොදුවේ බාහිරතා කියලා පුතේ. ධන කියන්නේ හොඳ පැත්ත, පොසිටිව් පැත්ත, වාසි කියන එක. එහෙනම් ධන බාහිරතා කියන වචනේ අර්ථයක් තියෙනවා. ධන කියන්නේ ඒවා ලියලා තියාගන්න දන්නේ නැත්නම් ධන කියන එකෙන් එන්නේ වාසි. බාහිරතා කියන්නේ බාහිර සමාජයට. දැන් මම කරන්නේ මේ උගන්නන එකනේ නිෂ්පාදනයක් නේ. මම තමයි උගන්නන එක. මම හැර ඉතිරි ඔක්කොම මගේ ගෙදර මිනිස්සු පවා බාහිර සමාජයේ පුතේ. කරන කෙනා හැර ඉතිරි ඔක්කොම. දැන් මෙතන ඉගෙන ගන්න උඹනේ. දැන් මේ පුටුවක ඉඳගෙන එකෙක් නම් නෑ. මේ මගේ ඌ හැර අනිත් ටික ඉගෙන ගන්න පුටුවක ඉඳගෙන මම කියනවා මේ තනියම අම්මා තාත්තා ඇවිල්ලා උතන ඉඳගෙන ඉගෙන ගන්න නෑ ඔයත් එක්ක. ඉතින් යාළුවත් බාහිර සමාජයේ ඔයා තමයි ඉගෙන ගන්න කෙනා. ඔයා තමයි භාණ්ඩේ භාවිතා කරන කෙනා. එහෙනම් මේ පරිභෝජනය කරද්දී ඔයා හැර අනිකුත් සියලු පාර්ශ්වයන් බාහිර. ඒ බාහිර අයට වාසි වෙනවා නම් ඒකට කියන්නේ ධන බාහිරතා. හොඳට බලපන්කෝ පුතේ අධ්‍යාපනය සෞඛ්‍ය කියන්නේ රටේ කෙනෙක් භාවිතා කරොත් මේවා හරියට බාහිර සමාජයකටම වාසි සිද්ධ වෙනවා. කාටද වාසි? ඔයා ඉගෙන ගත්තම වාසි වෙන්නේ පුතේ පළවෙනි කාරණේ. එක ගෙදර අම්මට
මොකද අම්මට තියෙනවා යකෝ හොඳ එකෙක් ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලය යනවා කියන පළවෙනි එක ඒ මිනිස්සුන්ට හම්බෙන ගුඩ්විල් එක කීර්ති නාමය සමහර පවුල්වල කොන් වෙච්ච පවුලක් කියනවා ඒ ගෙදර දරුවෙක් ඉගෙනගෙන විශ්වවිද්‍යාලය ගියොත් ඒ ගමෙන්ම පුතේ අර මුලදී ගණන් නොගත්ත ගමේ මිනිස්සු ගණන් ගන්නවා තමන්ගේ අම්මට අන්නේ ගෞරවය ලැබෙන්න ගන්න. අර කැම්පස් ගිය පුතාගේ අම්මනේ ඔය කියලා හඳුන්වන්න ගන්නවා. ගම්වල මේක ගොඩක් තියෙනවා අදටත්. නගරේ ගම කියලා වෙනසක් නැහැ. තමන්ගේ දරුවෝ හොඳට ඉගෙන ගත්තම ඉහළට යනකොට ඒ දෙමව්පියන්ට වෙනමම ආරෝපණය වෙනවා කීර්ති නාමය. ඒකම වාසියක් නෙවෙයි. ඒ හැරෙනවා කවදා හරි ඇත්තට මේක හරියට කරගෙන ගිහිල්ලා මේ විශ්වවිද්‍යාල ගිහලා සමහර විදේශගත වෙලා වා තවත් ඉගෙනගෙන නේද ලංකාවේ වා දැනෙන සේවයක් කරන කෙනෙක් වුණොත් ඒ ගෙදර අයට වාසී පුතේ එකක් ඒ හම්බෙන ගෞරවය පිළිගැනීම අනිත් පැත්තෙන් ඔයා ආර්ථික ශක්තිමත් භාවය ඇති කරගත්තාම ඒකෙන් හම්බෙන වාසි ටික අම්මට තාත්තට ගෙදර සහෝදරයන්ට කවදා හරි ඔබ කසාද බඳින මිනිහට හරි ගෑණිට හරි තොක වාසීනේ අනාගත ස්වාම පුරුෂයාට භාර්යාවට බාහිර සමාජයේ කවදා හරි ඔයාගෙන් උපදින දරුවෝ ඔයා විශ්වවිද්‍යාලේ යනවා කියන්නේම කවදා හරි කසාද බඳින්නේ අපතෙක් නෙවෙයිනේ කැම්පස් එකේම එෆයා එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ හම්බෙන්නේ ඔයාගේ අර දැනුම් මට්ටමට හරියන කි බුද්ධිමත් ඔලු දෙකක් එකතු වෙන්නේ. ඒ බුද්ධිමත් දෙන්නේ එක හම්බ වෙන්නේ. ඒතර යාළගේ උපදින දරුවොත් බුද්ධිමත්. ඒක බුද්ධිමත් දරුවෝ හම්බෙයි දරුවට. එහෙම ගත්තම මුළු මහත් අනාගත තමන්ගේ පරම්පරා ගානකට වාසී. අනිත් පැත්තේ රටට මේ රටේ පුරවැසියෙක්නේ. ඔයා තනියෙන් ඉගෙනගෙන හොඳට හම්බ කරලා තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් තව බාහිර සමාජයට රැකියාව දෙයි. රටේ සේවා නියුක්තියට දායක වෙයි. රටේ දලදේශ නිෂ්පාදනයට දායක කියනවනම් කොච්චර දේවල් කියන්න පුළුවන්ද? එහෙනම් බාහිර ඉගෙන ගන්න එකෙක් ඉගෙන ගන්නකොට ඔය රෙද්දවල ඔක්කොම ඔළුවේ තියන් ඇවිල්ලා ඉගෙන ගන්න නැහැ. ඒක හරි හොඳට අහගන්න මම කියන්නේ නේද? ඔය ඔක්කොම බාහිර සමාජයෙන් වාසිය ඔළුවේ තියාගෙන මෙතන ඉගෙන ගන්න එකෙක් නම් අර ප්‍රශ්නෙට උත්තරය අහන්න දෙන්න එපා වෙලා. මේ වෙලාවේ මේක Zoom එකේ තියලා උන් එක්ක නිදි එක්ක වෙනවක් හරි මගුලක් බලනවා ඇතිනේ. නැත්නම් උත්තරේ එන්න එපා. මං කියන්නේ එහෙම කරන්නේ නැහැ මේ බාහිර සමාජයකට වෙන වාසිය තේරෙනවනම්. කවදාවත් මේ සුබසාධන භාණ්ඩ විශේෂයෙන් අධ්‍යාපනයේ උදාහරණ ඔළුවේ තියාගන්න ඒව භාවිතා කරන ඔයාලා වගේ අය ඒ බාහිර සමාජයේ වාසිය හිතලා නෙවෙයි ඉගෙන ගන්නෙ ඒ නිසා ඉගෙන ගන්නේ අඩුවෙන් පොතේ මේවා භාවිතා වෙන්නේ ලෝකේ අඩුවෙන් අපි ඔකට කියනවා ඌණ පරිභෝජනයක් හට ගන්නවා නියත වශයෙන් සුබසාධන භාණ්ඩවල මොකද ඉගෙන ගන්න එක ඉගෙන ගන්නේ තමන්ගේ වාසිය ගැන හිතලා තමන්ට නිදිව දැන එකක් දාලා යනවා ඒක උගේ ආතල් එක. හැබැයි ඌ හිතුවනම් අනේ මගේ අනාගතයේදී අම්මට තාත්තට සහෝදරයට මේ රටට වැඩි උන්නේ මගේ අනාගත ස්වාම පුරුෂයාට භාර්යාවට මගෙන් උපදින දරුවට වාසි. එහෙම හිතාගෙන එන එකේ කොහොම ඉගෙන ගන්න ඕනේ. මම පන්තිය නතර කරන්න හදනවා පැය දෙක ඉවර වෙලා. ඔයා මට කියන්න ඕනේ සර් අනේ ප්ලීස් සර් තව විනාඩි 5ක් මගේ අනාගතේ දරුවා වෙනුවෙන් මට උගන්වන්න සර්. ඒ හැංගීම එන්න ඕන. අනේ සර් මගේ තාත්තා වෙනුවෙන් මට තව විනාඩි 5ක් උගන්වන්න. අම්මා වෙනුවෙන් උගන්වන්න. යකෝ එහෙම එන්න බෑ. හැබැයි කවදාවත් මගේ මේ ඉතිහාසයක මට කිසිම එක චිට් එකක්වත් ෆිසිකල් ක්ලාස් එකේ ඉවල නැහැ. අනේ සර් තව විනාඩි 10ක් උගන්වලා යන්න. හැමදාම උන් කරේ 4ට හවස පන්ති ඉවර වෙනවා නම් 3 විතර ඉඳන් බෝතල් බෙල්ලන්න ගන්නවා. සිග්නල් දෙනවා. හරි බං අපි මේ පිපාසෙන් ඉන්නේ යකෝ ඇත්ති නවත්තපි ඔක වගේ හැංගීමක් දෙනවා. ඩෙස් බංකු පෙල්ලන්න ගන්නවා පිටිපස්සේ ඉන්නේ උන්. සමහරවිට බැරිම නම් චිට් එකක් කියනවා සර් ඇති සර් දැන් ඔළුවට යන්නේ නැහැ සර් කියලා ඒවල තියෙනවා. කිසිම දවසක එකෙක් කියවලා නැහැ මට. අනේ සර් තව විනාඩි 5ක් මගේ දරුවා වෙනුවෙන් උගන්වන්න කියලා ඒවල. මම ඒක බලාපොරොත්තු වෙන්නේ. මගේ තාත්තා වෙනුවෙන් මට මෙන්න මෙච්චරක් දෙයක් කරලා දෙන්න සර් තව විනාඩි 20ක් උගන්වලා යන්න. තව පේපර් එකක් කරමු සර්. කවදාවත් කියලා නැහැ. ඇයි ඒ? ඔයා ඉගෙන ගන්නේ බාහිර සමාජයෙන් වාසිය හිතලා නෙවෙයි පුතේ. තමන්ගේ වාසිය හිතලා. ඔයාට ඇති කියලා හිතනම ඔයාගේ අපහසුව වෙනුවෙන් ඔයා නැගිටලා යනවා. ඒ නිසා මම ඕන තරම් 4ට ඉවර කරන්න තියෙන පන්තිය 3:45 පාට නවත්තලා තියෙනවා. ඉතින් උන් ඔක්කොම ඉල්ලනවා නම් යන්න ඕනි කියලා. බලෙන් තියාගෙන උගන්වලා වැඩක් නැති හින්දා මං කලින් ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ මං අඩුවෙන් උගන්වලා තියෙනවා සමහර දවස්වල. ඒ මගේ වමනාවට නෙවෙයි. ඉල්ලන එක අඩුවෙන් ඉල්ලපු නිසා මං අන්න කියන තර්කයක්. මේ ලෝකයේ අධ්‍යාපනයේ වගේ සුබ සාධන භාණ්ඩ පුතේ භාවිතා කරන ඔයාලා වගේ අය අර බාහිර සමාජයකට මේ ඉගෙන ගත්තම ඇති වෙන වාසිය හිතලා නම් ඉගෙන ගන්නේ වැඩිපුර ඉල්ලන්න ඕනේ. නමුත් ඔයාලා ඉල්ලන්නේම අඩුවෙන්. ඒ නිසා ප්‍රයිවට් සෙක්ටර් එක විදිහට අපි කවදාවත් බලෙන් දෙන්නේ නැහැ දෙයක්. පෞද්ගලික අංශය බලෙන් මොකුත් දෙන්නේ නැහැ ඉල්ලන ගාන තමයි දෙන්නේ. ඒ නිසා අඩුවෙන් මේ ලෝකේ භාවිතා වෙනවා අඩුවෙන් නිෂ්පාදනය වෙනවා අධ්‍යාපනය.
හොඳට මතක තියාගන්න මේක අමතක කරන්න එපා. සරල අවසාන නිගමනේ සුබ සාධන භාණ්ඩ කියන්නේ ලෝකෙට හොඳ දේවල් ගේන්නේ, බාහිර සමාජයට හොඳක් කරන ඒවා. ඒ හොඳ දේවල් ලෝකේ අඩුයි. ඌන පරිභෝජනයක්, ඌන නිෂ්පාදනයක් තමයි මේ වගේ තියෙන්නේ. නිගමනය. පොතේ මේකේ අනිත් පැත්ත මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා වෘතිය මේකේ තියෙන්නේ ඔපොසිට් එක. පරිභෝජනය කරන අයට ලොකු තෘප්තියක් ඇති. හැබැයි පරිභෝජනයේ බාහිර සමාජයේ බැලුවොත් ලොකු අවාසි ගොඩක් තමයි තියෙන්නේ. අවාසි තියෙන්නේ කාටද? බාහිර සමාජයට. නමක් හැදුවොත් මේකට අපි කියන්නේ පරිභෝජනයේ අවාසි නම් පුතේ ඍණ. බාහිර සමාජයේ බාහිරතා කියලා අපි කියනවා. මේ බාහිර සමාජයේ ඇති වෙන බලපෑම තමයි බාහිරතා. අන්න වගේ තර්කය පරිභෝජනයේ ධන බාහිරතා ඇති කරන භාණ්ඩ සුබ සාධන භාණ්ඩ. ඒකේ ඔපොසිට් එක පරිභෝජනයේ ඍණ බාහිරතා ඇති කරන භාණ්ඩ. අපි කියනවා අවගුණ භාණ්ඩ. මේවා අඩුවෙන් ඉල්ලන්නේ නෑ. බාහිර සමාජයේ වෙන අවාසිය හිතලා නම් මේවා ඉල්ලන්නේ. උදාහරණ තාත්තා ගෙදර බිව්වා මේ ගෙදර දරුවන්ට ඉගෙන ගන්න නෑ. අම්මා තාත්තා කියන අම්මට ඉන්න විදියක් නෑ. ගමේ මිනිස්සුන්ගේ අවලාද ටික අහන්නත් ඕනි. තාත්තා බීව මදියට බීලා කුණුහරුප කියා ගෙදර රණ්ඩු කරන එකෙක් එහෙම පට්ට අපතේ එක්කුණොත් එහෙම ගල ඕන තරම් ලංකාව වගේ රටක තියෙනවා. එහෙම වුණොත් එහෙම ඒ ගෙදර වෙන ඩැමේජ් එක, ඒ ගමට වෙන ඩැමේජ් එක රටට ඇතිසෙතවුත් නෑ. අන්තිමට මේක පිළික හරි වකුගඩු දෙක හරි දිය කරගත්තම අනේ අර බදු සල්ලි වලින් ජනාධිපති අර මුදලෙන් හරි ගෙවන්න වෙනවා. රටටත් බරක් නෙවෙයි. මුළු මහත් රටකට අවාසියක් නෙමෙයිකින් තියෙන්නේ. අන්නේ අවාසිය හිතලා නම් තාත්තා බොන්නේ. තාත්තා කොහොමද බොන්න ඕනේ? අඩු වෙන්නේ බොන්න ඕනේ. නමුත් බොන්නේ නැහැ නේ එහෙම. උදාහරණ මෙහෙමයි. තාත්තා බෝතලයක් අද මං ගහනවා කියලා හිතාගෙන යනකොට මං කියනනේ බාරගෙන යන අතරතුර දැනෙන්න ඕනේ. අන්න බාහිර සමාජයේ අනේ මං බිව්වම ගෙදර ගෑණිට අවාසි. මගේ දරුවට ඉගෙන ගන්න බැරි වෙනවා. මං බිව්වම මහා පිස්සුවක් කෙලිනවා. ඕන්නේ නැහැ බෝතලයක් බොන එක හොඳ නැහැ. ඊයේත් බෝතලයක් ගහලා ගිහලා මං එන පිස්සුවක් කියලා තිබ්බා. වගේ ඒවා හැංගීමක් එනවා නම් අන්න බාහිර සමාජයේ අවාසිය සැලකිල්ලට ගන්න තාත්තා මොකද්ද කරන්න ඕන? අද මං බෝතලයක් ගන්නෑ කාලක් ගහලා යනවා ඔන්නේ. බැරිම නම් එක්ක නොබී යන්න ඕන. මං කියන්නේ එහෙම යන්නේ නෑ නේ බා. හරි බෝතලයක් ගහන්න යන තාත්තා කාලකින් ෂේප් වෙනවා. ගෙදර ආර්ථිකයටත් හොඳයි. අර බෝතලයක් ගැහුවම වෙරි නෑනේ කාලේ. ආයෙත් අපි උපකල්පන කරමු. කාලක් ගහලා යන තාත්තා අර ඊයේ කරපු ඒ නාටකම අද කරන්නේ නෑ. ගෙදර අයට හොඳයි. ඔයාගේ ඉගෙන ගන්න පාඩම් වැඩ කටයුතු වලට හොඳයි. ගමටත් හොඳයිනේ. තාත්තගේ ලෙඩේදී මේ ලෙඩ වෙන්න තියෙන කාලේ හරි අඩු වෙනවා. රටේ අර ආර්ථිකයට වෙන හානියත් අඩුයිනේ. එහෙම හිතුවම පුතේ වෙන්න ඕනේ හරිනම් තාත්තා අඩුවෙන් බොන එක. හැබැයි මේක සැලකිල්ලට ගන්න නෑනේ මේ මිනිස්සු. බාහිර සමාජයට මොනවා වුණත් මිනිහට වැඩක් නෑ. තමන්ගේ සතුට ආවොතලක් ගහම තියෙන්නේ ඒ මානසික තෘප්තිය විතරයි ඇඟේ තියෙන්නේ. හිතේ තියෙන්නේ. ඒක හිතලා ඉල්ලන්නේ සමාජයට අර බලාපොරොත්තු වෙන තරම් වැඩියෙන් මෙයාලා ඉල්ලනවා. මෙයාලා මේ අවගුණ භාණ්ඩ උවමනාවට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා පුතේ. හොඳ දේවල් අඩුයි නරක දේවල් වැඩි. මේ නරක දේවල් දෙන්නත් ඒ වගේම මිනිස්සු කැමති. කුඩු බොණ්ඩ ගොඩාක් අය වැඩියෙන් එනවනම් හදන එකත් හරිය සතුටුයි. මොකද ඉහළ ලාභයක් ගන්න පුළුවන් භාණ්ඩ වර්ගයක්. හොඳ ලාභයක් ගන්න පුළුවන් මේ වගේ. වැඩිපුර විකුණන්න කැමති. අන්න අපි තර්කයක් ගෙනවා පුතේ මේවා සාමාන්‍ය රටක අධි පරිභෝජනයක් වගේම අධි නිෂ්පාදනයකුත් තියෙනවා. මේවා වුණයි හොඳ දේවල් අඩුයි කියලා මතක තියාගන්න. අවගුණ කියන්නේ නරක දේවල්, මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් ඒවා අධි පරිභෝජනයක් තියෙන. හේතුවත් මං කිව්වා. හේතුව සමාජයට වෙන අවාසිය ගැන හිතන්නේ නැතුව ඉල්ලන හින්දා තමයි යාලා උවමනාවටත් වඩා වැඩිපුර ඉල්ලන්නේ. අර අවාසිය ඔළුවට ගියා නම් අඩුවෙන් ඉල්ලන්න ඕන. තාත්තා හරිනම් කාලක් ගහන්න ඕනේ එකා කියලා බෝතලයක් ගහනවා. වැඩියෙන් ඉල්ලන්නේ. අධි පරිභෝජනයක් එනවා. right නිර්වචන මාර ලේසි පුතේ මේ අවගුණ භාණ්ඩ කියන්නේ පරිභෝජනයේදී බාහිර සමාජයට අවාසිය ඇති කරනවා. ඍණ බාහිරතා ඇති කරන ඒවා. බාහිරතාව කියන්නේ රාජ්‍ය ආර්ථිකයේ වෙනමම පාර්ට් එක. හොඳයි මම දාම ලක්ෂණ පහක් මේ කොටසෙන් විතරක් කියනවා. පරිභෝජනයේ ධන බාහිරතා කියන්නේ බාහිර සමාජයට වාසි. ධන නම් වාසි. ඍණ නම් අවාසි. පරිභෝජනයේ ඍණ බාහිරතා ඇති කරන ඒවා අවගුණ බාහිර. හරිනේ? right. The golden era is back again. The golden era is back again. ධාතු
උතුම් වසරක් ජීවිත වෙනස් කළ අභිමානවත් ඉකවුන් පන්තිය.